ළමයි එක්තරා ගුරුවරයෙක් හිටියා. එයා තමන්ගේ පන්ති කාමරේ හිටපු ළමයි එකතු කරගෙන ලස්සන ක්‍රියාකාරකමක් කරා. පන්තියේ හිටපු හැම ළමයටම බැලුන් එක ගාන දීලා එයා කිව්වා මේ හැම බැලුන් එකම තමන්ගේ නම ලියන්න. තමන්ට හම්බුන බැලුන් එකේ තමන්ගේ නම ලියන්න කියලා කිව්වා. පස්සේ එක කාමරයක් පෙන්නලා කිව්වා මේ බැලුන් ඔක්කොම ගිහලා ඒ කාමරයට දාන්න. ඉතින් ළමයි ඔක්කොම ගිහලා ওই බැලුන් ඔක්කොම ඒ කාමරයට දැම්මා. ඊට පස්සේ මේ ගුරුවරයා ළමයි 10 දෙනෙක්ට කතා කරලා කියනවා ඔයාලා අර කාමරයට ගිහිල්ලා ඔයාලගේ නම ගහපු බැලුන් එක හොයාගන්න. දැන් ටික වෙලාවක් ගියා. මේ ළමයි 10 දෙනාට තාමත් තමන්ගේ නම ගහපු බැලුන් එක හොයාගන්න බැරි වුණා. පස්සේ මේ ගුරුවරයා හැම ළමෙක්ම වට කරගෙන කිව්වා ඔයාලා මේ කාමරයට ගිහිල්ලා ඔයාලා ඔයාලගේ බැලුන් එක හොයන්න එපා. ඔයාලා ඔයාලගේ බැලුන් එක හොයන්න එපා. ඔයාලගේ බැලුන් එක හොයන ගමන් වගේ යාළුවෙක්ගේ බැලුන් එකක් හම්බුනොත් ඔයාලා එයාලට දෙන්න. ඔන්න ඉතින් ටික වෙලාවකින් පොඩි වෙලාවකින් හැම ළමයෙක්ගේ මතේ එයාට අදාළ බැලුන් එක තිබ්බා. ආයෙත් මේ ගුරුවරයා මේ ළමයි ටික වට කරගෙන කිව්වා ළමයි සතුට කියන දේත් මේ වගේ. තනියෙන් හොයන්න ගියොත් මේක හොයාගන්න එක හරි අමාරුයි. හැබැයි ඔයාලා තව කෙනෙක්ට මේ සතුට කියන එක හොයලා දෙනවා නම් ඔයාලටත් සතුට වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.